ආයුබෝවන් අද අපිට කතා කරන්න තියෙන්නේ කල්ල වර්ධනේ 13 වන සතිය ගැන. ඒ කියන්නේ පළමුවන ත්‍රිමාසිකයේ අවසාන සතිය. මේ වෙනකොට ඔයාගේ කල්ලේත් මාස 3ක් පහුවෙලානේ තියෙන්නේ. කල්ලේ ප්‍රමාණය ගත්තොත් පීච් ගෙඩියක නැතිනම් ලොකු ලෙමන් ගෙඩියක වගේ ප්‍රමාණයක් කියන්න පුළුවන්. දිග ආසන්නව සෙන්ටිමීටර් 8ක් වගේ වෙනවා. බර ආසන්න වශයෙන් ග්‍රෑම් 28ක් වගේ කියන්න පුළුවන්. මේ වෙනකොට ඔයාගේ බබාගේ හිසේ ප්‍රමාණය සම්පූර්ණ ශරීරයේ දිගින් 4න් එකක් වගේ. ඒ වගේම මේ වෙනකොටත් කල්ල බන්දය හොඳට ශක්තිමත් වෙලයි තියෙන්නේ. මේ ප්ලසන්ටා එකේ බර බබාගේ බරට සමානව වගේ තියෙන්නේ. මොකද මේ කල්ල බන්දය මගින් තමයි බබා මවට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම ඉදිරි කාලයේ පුරාවටම දරුවාගේ අවශ්‍ය පෝෂණය සපයමින් බබාගේ වර්ධනය සිදුවන්නේ මෙම කල්ල බන්දය හරහා එන පෝෂක කොටස් මගින්. ඒ විතරක් නෙමෙයි බබා පිට කරන බහිස්රාවී ද්‍රව්‍ය පිට කරන්නේත් මේ කල්ල බන්දේ හරහමයි. ඒ වගේම මේ සතියේ වෙන තවත් වැදගත් දෙයක් ලෙස බබාගේ උරස් කුහරයේ ඇති පේශී වර්ධනය කියන්න පුළුවන්. ඔයාගේ දරුවා එළියට ආවිට හුස්ම ගැනීමට මේක ඉතාමත්ම වැදගත්. බබා මවගේ කුස ඇතුලේ ශ්වසනය කරන්නේ නැහනේ. එයාට අවශ්‍ය ඔක්සිජන් ලැබෙන්නේත් මවගේ මේ කල්ල බන්දය හරහාම තමයි. ඒ වගේ මේ 13 වන සතියේදී ඔයාගේ බබා ඇඟිලි උරන්නත් පටන් අරගෙනයි තියෙන්නේ. ඒ වගේම ඔයා දන්නවා ඔයාගේ දරුවා ගර්භාෂය තුල ඉන්නේ යම් දීර්ඝයක් තුල කියලා. මේකට අපි කියනවා ඇම්නොයිටික් ෆ්ලුයිඩ් කියලා. ඇත්තටම මේ තරලය යම් ප්‍රමාණයක් බබාගේ මුඛය හරහා ආහාර මාර්ග පද්ධතියටත් එකතු වෙනවා. නැවත මූත්‍රා මගින් මෙම තරලය මෙම ඇම්නොයිටික් ෆ්ලුයිඩ් එකට එකතු වෙනවා. ඉතින් මෙම තරලය යම් ප්‍රමාණයකින් සමතුලිතව තිබිය යුතු වෙනවා. ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීමේ වැදගත්කම ගැන මම පෙර වීඩියෝ වල සඳහන් කරලා දුන්නා. ඔයා විජලනය වීම තුළින් මෙම ඇම්නොයිටික් ෆ්ලුයිඩ් එකට යම් බලපෑමක් සිදු වෙන්න පුළුවන්. ඒක ඔයාගේ දරුවාට ඍජු ලෙසම බලපානවා. ඒ වගේම මේ වෙනකොට ඔයාගේ දරුවාගේ ස්වර තන්ත්‍ර අපි වෝකල් කෝඩ්ස් කියලා කියන්නේ ඒවත් නිර්මාණය වීම වෙනවා. ප්‍රාශ්වාස වාතය මේ තුලින් ගමන් කිරීම මගින් තමයි කටහඬ නිපද වෙන්නේ. මේ 13 වන සතියේ වෙද්දී අග්න්‍යාශය සහ පිත්තාශය සම්පූර්ණයෙන්ම නිර්මාණය වෙලයි තියෙන්නේ. ඉතින් මේ අග්න්‍යාශයෙන් තමයි අපේ ප්‍රධාන හෝමෝනයක් වන ඉන්සුලින් නිර්මාණය වෙන්නේ. ඒ වගේම ආහාර ජීර්ණයට අවශ්‍ය ජීර්ණ එන්සයිමත් මේ තුලින් නිර්මාණය වෙනවා. අක්මාව තුල නිපද වෙන පිත්තාශය තුල තමයි ගබඩා කරන්නේ. අපේ ආහාරයේ මේදමය කොටස් ජීර්ණය කරන්න මේ පිත්ත උපකාරී වෙනවා. ඒ ගැන මම ඔයාගේ අමතර දැන ගැනීමටයි යමක් සඳහන් කළේ. ඒ වගේම ඔයාගේ දරුවා ගැහණු දරුවෙකු නම් මේ වෙනකොටත් ඩිම්බසෛල මිලියන 2ක් විතර නිර්මාණය වෙලයි තියෙන්නේ. නමුත් එයා ඉපදිලා වැඩිවියටපත් වන අවස්ථාවේදී එය ලක්ෂ 2 දක්වා අඩු වෙනවා. ඒ වගේම දරුවාගේ අස්ථි තවදුරටත් අස්ථි භවනය වෙමින් ශක්තිමත් වීමත් සිදු වෙනවා. ශරීරයේ පුරා සිහින් ලෝමත් මේ සතියේදී දැකිය හැකියි. එහෙනම් දැන් අපි බලමු අම්මගේ සිදුවන වෙනස්කම් මොනවද කියලා. දෙවන ත්‍රිමාසිකයේ මෙතන පටන් ආරම්භ වෙනවා කියලා දැන් ඔයා දන්නවනේ. ඉතින් මව්වරුන්ට පළමුවන ත්‍රිමාසිකයේදී තිබුණු අවස්ථා ක්‍රමෙන් දැන් ඉවත් වෙගෙනයි යන්නේ. හිස රදය, පියුරු වේදනාව, මලබද්ධය වගේ දේවල් තවදුරටත් තියෙන්න පුළුවන්. මේ වන විටත් ලා කිරිපැහැති යෝනි ශ්‍රාවයක් පිටවන්න පුළුවන්. මම මේ පිළිබඳව පහුගිය වීඩියෝ වල කතා කරා. මෙහි වැඩි ප්‍රතිශතයක් සුදුරාණු අන්තර්ගත වෙනවා. ඇත්තටම මේකෙන් සිදුවෙන වාගේ කලයට ආරක්ෂා වීම. ඒ වගේම ලිංගික හැසිරීම් ගත්තොත් සමහර කාන්තාවන්ට මේ පිළිබඳව හොඳ මනෝභාවයක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර කාන්තාවන් වෙනදාටත් වඩා ලිංගික හැසිරීම් කිරීමට උනන්දුවක් දක්වන්නත් පුළුවන්. ඒ වගේම මේ ද්‍රවණ ත්‍රිමාසිකයේ සිට ඔයාගේ කෑම අරුචිය ඉවත් වෙලා කෑම කෙරෙහි වැඩි නැඹුරුතාවයක් පෙන්눔 කරන්නත් පුළුවන්. අපි දුරදුක කියලා කියන්නේ මේකට. එහෙනම් අපි දැන් බලමු ප්‍රෙග්නන්සි ටිප්ස් ගැන. ඔයාලා දිගටම ෆෝලික් ඇසිඩ් භාවිතා කරන්න. මම ඒ ගැන දිගින් දිගටම පැහැදිලි කරලා තියෙනවා. ෆෝලික් බහුල ආහාර ලෙස ධාන්‍ය වර්ග, බ්‍රොකොලි, කිරි, මස් මාළු, බිත්තර, අලිගැට පෙර වගේ ආහාර කියන්න පුළුවන්. ඒ වගේම මෙම දෙවන ත්‍රිමාසිකය තුලදී මවගේ ලිංගික රුචිකත්වය වැඩි වෙනවා කියලා මම කිව්වනේ. ඉතින් මේ ලිංගික කටයුතු සිදු කිරීම මවටත් දරුවාටත් හොඳයි. මොකද මේ පෙල්වික් ප්‍රදේශයේ තියෙන මාංශ පේශී තදවීමක් සිදු වෙනවා ගර්භණී කාලය තුලදී ලිංගික හැසිරීම තුලින්.
ඒක දරුවාගේ උපතෙන් පසු මවට නැවත යථා තත්ත්වයට පත්වීමට උපකාරී වෙනවා. ඒ වගේම මවට මානසික සතුටක් ලැබීම තුළින් ස්ට්‍රෙස් ගතිය පාලනය වීමත් සිදු වෙනවා. ඒ නිසා පරිස්සමෙන් ලිංගික කටයුතු සිදු කරන්න. මම ඒ සම්බන්ධයෙන් වීඩියෝකුත් කරලා ඇති. ඒක නරඹන්න. ඒ වගේම ගර්භණී කාලය තුලදී ප්‍රතිශක්තිය අඩුවීමත් සිදු වෙනවානේ. ඒ නිසා ජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල රැඳීමෙන් වළකින්න. නිතරම දෑත් පිරිසිදුව තබා ගන්න. එහෙනම් මේ 13 වන සතියට අදාළ කරුණු කිහිපයක් අද අපිට කතා කරගන්න හැකි වුණා. මේ පිළිබඳව ඔයාගේ ගැටලු යොමු කරන්න. එකිනෙකට පුද්ගලිකව පිළිතුරු දීමට නොහැකි වුණත් ලබන සතියේදී පිළිතුරු දීමට නොහැකි වූ ගැටලු වලට පිළිතුරු පොදු වීඩියෝකින් මම කතා කරන්නම්. ඒ වගේම CMR Relaxing Vibes කියන channel එක subscribe කරලා bell සලකුණත් යොදලා තියාගන්න. ඊළඟ වීඩියෝ ලබා ගන්න ඔයාට ඒක පහසුවක් වේවි. එහෙනම් මම ගිහින් එන්නම්. ලබන සතියේදී ඔයාගේ ප්‍රශ්න වලට පිළිතුරුත් රැගෙන පොදු වීඩියෝ එකකින් අපි හමු වෙමු. එතකන් සතුටින් ඉන්න. ඔයාට සුබ සතියක්. ඒ වගේම අද මම ඔයාට water floral පහනක් හදන්න කියා දෙනවා. ඒක හරිම සරලයි. ඔයාට ඒක හදන්න හරි පහසු වේවි. මේ වීඩියෝව බලලා ඒක හදන්න. ඒ වගේම ඔයාගේ ආගමික නායකයාට හැමදාම සවස මේ පහන පත්තු කරලා ඔයාට නිදුක් නිරෝගී ප්‍රඥාවන්ත වාසනාවන්ත දරුවෙකු ලබා දෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. බලන්න මේක කරලා අනිවාර්යයෙන්ම ඔයාට ලස්සන දරුවෙකු ලැබේවි.